තෙරුවන් සරණයි. දලදා සමිඳු සරණින් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද මේ මොහොතේදී අපි රැඳී සිටින්නේ ඓතිහාසික මහනුවර සෙන්කඩගල පුරවරයේ ගල්ගාන පුරාණ රාජමහා විහාරස්ථානයේ තව නොබෝ දිනකින් එනම් මාර්තු මාස 13, 14, 15, 16 යන දිනයන්වල ඓතිහාසික ගල්ගාන රාජමහා විහාරස්ථානයේ සිදු කිරීමට නියමිත අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත් නික්ලේශී මහරහත් උතුමන් වහන්සේලා 20 දෙනමකගේ එවාගෙම දැනට ලංකාවේ ස්ථාන කිහිපයක පමණක් වැඩ සිටින තථාගත දේහය ආදාහනය තුලින් නික්මුණා වූ ඒ අංගාර ධාතුන් වහන්සේ නමක්ද ඇතුළු තථාගත කේශ ධාතුන් වහන්සේලා ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා 25 නමක් පෙරටු කරගත්ත ඒ සර්වඥ ධාතු ප්‍රදර්ශනය වන්දනාව මෙම මාස 13, 14, 15 යන දිනයන්වල ගල්ගාන පුරාණ විහාරස්ථානයේදී සිදු කිරීමට දැනටමත් සියලු කටයුතු සූදානම්ව ඇති බැවින් මෙම මාස 13 වනදා එනම් 13 වන පොහෝ දිනයේදී පාන්දර 5:30ට යෙදෙන සුබ මොහොතින් යුක්තව ධාතුන් වහන්සේලා පරිවාර ප්‍රදර්ශන කරණුන් වහන්සේලා තුළ තැන්පත් කරමින් එම සුබ මොහොතින් සුබ නැගතින් මෙම ප්‍රදර්ශනය ආරම්භ වන බැවින් එදින පටන් දින 4ක කාලයක් මෙම ඓතිහාසික විහාරස්ථානයේ එම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය වන බැවින් එම මාහැඟි පුණ්‍ය කර්මය සඳහා ධාතුන් වහන්සේලා දැකබලා net දෙකින් පහන් සංවේගය ඇති කරගෙන එම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නා ලෙස මෙම ඓතිහාසික ගල්ගාන පුරාණ රජමහා විහාරස්ථානයට පැමිණෙන ලෙස ඉතා කාරුණිකව ශාසනාලයෙන් යුක්තව මේ මොහොතේදී දැනුම් දෙනවා. එමනම් මෙම මාස 13, 14, 15, 16 යන දිනයන්වල මෙම ඓතිහාසික සුන්දර වටපිටාවකින් සමන්විත මෙම ඓතිහාසික ගල්ගාන පුරාණ රාජමහා විහාරස්ථානයට පැමිණ ඔබගේ net දෙකින් එම මාහැකි පුණ්‍ය කර්මය දැකබලා පහන් සංවේගය ඇති කරගෙන ලෝතර තථාගතයන් වහන්සේ එදා දඹදිව මකරගත සුරාගෙන සිටියේ යම්සේද අන්‍ය හා සමානවම මෙම විහාරස්ථානයේ ලෝතර තථාගතයන් වහන්සේ පෙරටු කරගත්ත ඒ උතුම් මහරහතන් වහන්සේලා මේ මහ පුෂ්ප මණ්ඩපය මත විරාජමානව වැඩ සිටින්නේ යම්සේද එම මාහිමි පුණ්‍ය කර්මය ඔබගේ ජීවිතයෙන් බලා බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැටේවා බුදු ගුණ
ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මතී ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා ඒ අතරේ මේ මාසය තුළ අපි සංවිධානය කරගෙන තියෙනවා වැඩ ඉන්න මහා සංඝරත්නය ඒ වගේම අපේ තවත් විහාරස්ථානයේ මූලස්ථානයේ හැටියට ඓතිහාසික මාළගම්මන පිරිවෙන් ආද මහ විහාරාධිපති එහා අපේ හාමුදුරු මිනිත් ධම්මහාමුදුරු ඇතුළු මහා සංඝරත්නයත් කල්ගාන රාජ මහ විහාරස්ථානයෙන් පෙදම්දස හාමුදුරු ඇතුළු කොට ඇති දායක සභාවේ සියලු දෙනාම එකතු වෙනවා. ඉදිරියේ අපේ ගැමුණු ශ්‍රී ධර්මාලෝක දාම් පාසල ඒ පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ පහළ කොටස අවසන් කරලා තියෙනවා. ඒ අනුව දැන් අනිත් කොටසේ නැත්නම් ඉහළ කොටසේ දෙවැනි මාලේ වහලේ සකස් කර ගැනීම අරමුණු කරගෙන ගම්වාසීන් සහ ප්‍රදේශවාසී අවට ගම්වාසී සියලු දෙනාගේ එක රාශී තේ සහ අපේ ආරාධනා බුදුරජාණන් වහන්සේගේ අභිනීල කේශ ධාතුන් වහන්සේලා ඇතුළු සරිත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඇතුළත් කොට රහතන් වහන්සේලාගේ සිපස් නමගේ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේ ඇතුළු ප්‍රදර්ශනය කිරීමට මේ මාසේ බොහෝ දිනෙම නැත්නම් 13 වෙනි මාර්තු මාසේ 13 වෙනි පොහොය දවසේ ඉඳලා 16 දක්වා දින 4ක් මේ ස්ථානයේ ධර්මශාලාව තුළ සර්වඥ ධාතුන් වහන්සේ මහරහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා ඒ වැඳ පුදාගෙන ඒ ආශිර්වාද ලබාගෙන විහාරේ ඉදිරි කටයුතු කරගෙන යන්න අපි සංවිධානය කරගන්නවා. දැන් අපි ඉල්ලා තිරෙන්නේ සියලුම බැතිමතු අවට ගම්වාසීන් ප්‍රදේශවාසීන් සියලු දෙනා මේ අවස්ථාවට පැමිණිලා සියසින් සර්වඥ ධාතුන් වහන්සේ වැඳගෙන බොහෝ පින් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක්. ශාසනික මහා කාර්යයක්. ඒකට සහභාගීලා බොහෝ පින් රැස් කරගන්න ශාසනය අභිවෘද්ධිය සඳහා මේ සහයෝගය පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට තුන් දළදා පිට ආරක්ෂා ප්‍රාර්ථනා කරනවා.